1971 නොවැම්බර් 24 වෙනිදා කබායකින් සහ ටයිපටියකින් සැරසුණු පුද්ගලෙක් ගුවන් යානයකට ගොඩ වෙනවා. බර්බන් වීදුරුවක් ඇනවුම් කරන ඔහු ඉන්පසු ලොවම මවිත කළ අතිශය සූක්ෂම අපරාධයක් සැලසුම් කරනවා. නෝර්ත් වෙස්ට් ඕරියන්ට් තුන්සිල පහ යානයේදී ඔහු ගුවන් සේවිකාවකට කුඩා සටහනක් දෙනවා. එහි තිබුණේ මාසතුව බෝම්බයක් තිබේ යණ්ඩයි. ඔහු තම බ්‍රීෆ් කේසය විවෘත කර එහි තිබූ රතු පැහැති බට සහ වය පෙන්වනවා. ඔහුගේ ඉල්ලීම වූයේ ඇමරිකානු ඩොලර් 2,00,000ක මුදලක් සහ පැරෂුට් 4ක්. යානයේ සියැටල් වෙත ගොඩ බස්වනවා. එහිදී මගීන් නිදහස් කර කප්පම් මුදල් ලබා ගන්නා ඔහු යානයක නැවතත් ගුවන්ගත වීමට නියෝග කරනවා. දැඩි ශීතල සහ කුණාටු සහිත අහස මැදින් වොෂින්ටනයේ අඳුරු වනාන්තරවලට ඉහළින් පියාසර කරන අතරතුර ඔහු යානයේ පසුපස පියගැට පෙළ පහතට හෙළනවා. ඉන්පසු ඔහු මුදල් මල්ලත් රැගෙන ඒ මහා කළුවර දෙසට පනිනවා. එතැන් පටන් ඔහු ගැන කිසිදු තොරතුරක් නැහැ. ඔහු ඉතිරි කර ගිය එකම සලකුණ ඔහුගේ අසුනේ තිබූ ලාභදායී ටයිපටියක් පමණයි. ඉන් වසර 9කට පසු ගංගා ඉවුරක තිබී දි รา පත් වූ මුදල් නෝට්ටු මිටි කිහිපයක් හමු වුණා. ඔහු මිය ගියාද? නැත්නම් ඔහු සැබවින්ම කවුද? වාණිජ ගුවන් ඉතිහාසයේ අදටත් නොවිසඳුණු එකම ගුවන් යානා පැහැර ගැනීම මෙයයි.